guys, welcome back to Hansi's Diary. අද මම ඔයාලට share කරන්න යන්නේ මගේ simple day out එක, ready වෙන විදිය, skin routine, outfit, ඒ වගේම මම යන්න හිතන් ඉන්න place එකත් එක්කම. So, let's go ready. මම යඳන් යන්න හිතන් ඉන්නේ මේ ගවුම. එළිය පොඩ්ඩක් සීතල නිසා ගාමඩොඩි මේ ජැකට් එකක් දාගෙන යනවා. මගේ බොඩි ලෝෂන් එක, ෆේස් ක්‍රීම් එක, සුවඳ චුට්ටක් ඕන නිසා මේ පර්ෆියුම් එක, මේ ඉයරින් දෙක තමයි මම ගවුමට දාන්න හිතන් ඉන්නේ. මේ වොච් එක ඊළඟට චේන් එක, රින් එක. ගවුමට මම මේ ෂූස් දෙක තමයි දාන්න හිතන් ඉන්නේ. අපි එහෙනම් බලමු අවුට්ෆිට් එක කොහොම වෙයිද කියලා. guys, මේ කියන්නේ pineapple එක මම hair එක සාමාන්‍යයෙන් normal ගන්න කැමති. මේ විදිහට දාලා මට කියන්න අපිට ගුණා මම සාමාන්‍යයෙන් සන්ඩාස් එකක් දාන විදිහට යටි ලිප්ස්ටික් චුට්ටක්, ඊට පස්සේ ක්‍රීම් චුට්ටක් ගන්න ඕන මූණේ. වැඩිය රද පාටට ආසනේ චුට්ටක් ලාවට ලිප්ස්ටික් චුට්ටක් ගේවා. එච්චර තමයි මගේ මේකප් කිරිල්ල. මේකප් චුට්ටක් මේකප් වෙනුවට ලිප්ස්ටික් චුට්ටක් ගන්න එක තමයි කරන්නේ. හරි. දැන් තියෙන්නේ යන්න. එහෙනම් guys, දැන් තියෙන්නේ අපිට යන්න. බලමු ඊළඟට මම කොහාටද යන්නේ කියලා. මෙන්න මේ බෑග් එක තමයි අපේ පාළුවට මම අරන් යන්නේ. ඊට පස්සේ මගේ ටෙලිෆෝන් එක පාට වෙනවා. මගේ ටෙලිෆෝන් එක බෑග් එකේ දාලා තියෙනවා. එහෙනම් guys, let's go. මම බීච් එකට තමයි අද ආවේ. මේ තියෙන්නේ බීච් එකේ ලුක් එක ලංකාවේ බීච් එක වගේ රැලි පා ගන්න නැහැ. මේ බීච් එකේ බෝට් රයිඩ් යන්න තමයි තියෙන්නේ. මම බෝට් රයිඩ් ගියේ නැහැ. මෙන්න මේ පරවියෝ ඉන්න නිසා මම ආස නිසා මම ඉතින් වීඩියෝ ක්ලිප් දෙක තුනක් ගත්තා. ඉතින් බීච් එකට ගියපු වෙලාවේ මට මෙන්න මේ යාළුවා මුණ ගැහුණා. මේ ඉන්නේ මාත් එක්ක හුරතල් වෙවි ටික වෙලාවක් හුරතල් කරලා යාට කණ්ඩත් දීලා එතන ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ මං ආපහු ඇවිදින්න ගියා. මේ තියෙන්නේ බීච් එකේ ඇවිදින්න තියෙන walking road එක. ඉතින් මම මේ කෑමට ගත්තේ රාමෙන් නූඩල්ස් එකක්, චිප්ස් ගත්තා. ඊට පස්සේ ඉතින් ආපහු වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් ගත්තා. මේ තියෙන බීච් එකේ ලුක් එක. ඉතින් වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් අරගෙන ටික වෙලාවක් බීච් එකේ ඉඳලා මං ආපහු ආවා. ඊළඟ වීලොග් එකෙන් හමු වෙනකම් ගිහින් එන්නම්. බයි.